සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් 90ක් විතරම ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන හැබැයි වැරදියට පාවිච්චි කරන underestimated method එකක් වෙන support resistance ගැන. ඇත්තටම මේක එහෙට මෙහෙට ගහන ඉරි කැලක් විතරමද? නැත්නම් scientifically කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ? එතකොට market makersලා මේක tactic එකක් විදිහට පාවිච්චි කරන manipulate කරන්න ඒ වගේම බේරිලා අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම ඇයි මේක වැඩ කරන්නේ මෙන්න මේ වගේ කාරණා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සලාම කියනවා නම් මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඉරක් ගහලා අපි මාකට් එකක ෆියුචර් එකක් ප්‍රෙඩික්ට් කරන්න කියන එක. ඒක ගැන කතා කරනවා නම් ඔයගොල්ලන්ට යම් ස්ටැටිස්ටිකල් නොලෙජ් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේක දකින්නේ correlation coefficient එහෙම නැත්නම් regression method එකක් විදිහට. ඒකට හේතුව වෙන්නේ මේ අපි candle වලින් visually represent කරන මේ chart එක හරියට බලුවොත් අපි මේ ගනුදෙනු කරන්නේ numbers එක. opening price වෙන්න පුළුවන් closing price වෙන්න පුළුවන් අපි numbers එක තමයි වැඩ කරන්නේ. හැබැයි අපි පහසුවට අපි ඒක candles වලින් represent කරලා ඉරක් ගහනවා. නමුත් මේක ගොඩක් දුරට regression line එකක් බවට තමයි පත් වෙන්නේ. මේකේ statistical එහෙම නැත්නම් mathematical explanation එකක් තියෙනවා. අපි ඒක ගැන වැඩි දුර කතා කරන්නේ නැතුව තමයි මේ support resistance ගැන කතා කරන්නේ. ඒ නිසා තමයි ඒක ගැන නොදැනුවත් අයට මේ ඉරක් ගහලා මේක කරන්න බෑ වගේ අයිඩියා එකක් තියෙන්නේ. එහෙම දෙයක් නෙවෙයි. මේක තාමත් මාකට් එකේ හොඳට වැඩ කරන support resistance විතරක් නෙවෙයි trend line උත් ඒ වගේ ගොඩක් profitable traders ලා පවා තමන්ගේ method එක විදිහට මේක පාවිච්චි කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේක ඒ විදිහට scientific background එකක් තියෙනවා. ඒ part එක clear කරගත්තට පස්සේ ඊළඟට කතා කරමු මොකක්ද මේ support resistance level වලට market එක react කරන්න තියෙන හේතුව කියන එක. ඒ කියන්නේ මේක mathematical model එකක් උන පළියට market එක react කරන්නේ නැහැ. මොකද market එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම greed and fear. ඒ කියන්නේ මිනිස්සුන්ගේ psychology එක මත තමයි market එකක් අනිවාර්යයෙන්ම movements තීරණය වෙන්නේ. හැබැයි මෙතන support resistance කියද්දී අතීතයේ කොයි වගේ prices වලටද market එක react කරලා තියෙන්නේ කියන එක majority of the traders are looking for it. ගොඩක් අය බලනවා කොයි වගේ තැන්වලද මාකට් එකක් රිවර්ස් වෙලා තියෙන්නේ. එතකොට ගොඩක් අය මේ වගේ තැන්වල ලිමිට් ඕඩර්ස් සෙට් කරගන්නවා. අන්න ඒ නිසා මෙතන liquidity clusters හැදෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ඇත්තටම මේ වගේ මේ support resistance zone වලට හොඳ reaction එකක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේකේ mathematical model එකක් තිබුණාට මේක වෙන්නේ අර මිනිස්සුන්ගේ psychologically ඒගොල්ලන්ට තියෙන මත් එකේ හින්දා. කියන්නේ ඒගොල්ලන්ට rounded numbers වලට එතකොට මේ වගේ කලින් market එක react කරපු zone වලට බහුතරයක් දෙනා react කරනවා. අනේ ඒ නිසා තමයි මේ zones වල අපිට reactions collectively දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ගොඩාක් lower time frame වලට යනවා නම් trading method එකක් හදාගන්න support resistance manipulate වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හැබැයි accurate විදිහට මේක කරන්න නම් අනිවාර්යයෙන්ම 4 hour daily or more than that අනිවාර්යයෙන්ම ඒ වගේ time frame එකක මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ firstly ඔයාලා ඒ වගේ high time frame එකක define කරගන්න ඕනේ support resistance එක මොකක්ද කියලා. ඊළඟට සිද්ධ වෙන ප්‍රධානම වැරද්ද support එකක් resistance එකක් pin point එකක් විදිහට. ඒ කියන්නේ එක line එකක් විදිහට exact line එක 100% correctly කොහොමද support එකක් resistance එකක් අඳින්නේ කියන එක ගැන ඔයාලා හිතන එක. ඒ කියන්නේ එහෙම exact line එකක් කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම මේක zone එකක්. ඒ කියන්නේ ඔයාලා 100% correctly තිත්තට මේ විදිහේ කොහොමද අඳින්නේ කියලා එහෙම ඉගෙන ගන්න එක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. නමුත් accurately අඳින විදිහක් තියෙනවා. ඒ ගැන මම දැන් ඔයාලට කියලා දෙන්නම්. විශේෂයෙන්ම දැන් මේ වගේ තැනකදී අපි support එකක් කියලා කියන්නේ price එක කීප වතාවක් reject වෙලා තියෙන zone එකක්. එතකොට ඔයාලට පේනවා මෙතන නම් මේක channel එකක් විදිහට ගන්න පුළුවන්. නමුත් මම support resistance එකක් විදිහට කතා කරොත් අපි දැන් line එකක් විදිහට මේක ඇඳගත්තොත් අපි අඳින්නේ wick එකට. මේ විදිහට candle body එකක් කැපෙන්නේ නැති විදිහට අපි wick වලට මෙන්න මේ විදිහට ඇඳගන්න ඕගොල්ලන්ට පේනවා touch points මෙතන 3ක් තියෙනවා. සාර්ථක ඒ කියන්නේ අපිට කන්සිඩර් කරන්න පුළුවන් විදිහේ support එකක් resistance එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම තැන් 3කින්වත් minimum තැන් 3කින්වත් reject වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි පළවෙනියටම ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ. නමුත් මෙතනදී මම කිව්වා අපි line එකක් විදිහට ඇඳ ගන්නවා කියන එක ගොඩක් සාර්ථක වෙන්නේ නැහැ. ඒකට higher time frame එකකදී ඔයාලට පුළුවන් මේ විදිහට candle body කැපෙන්නේ නැති වෙන්න මේ zone එක මේ විදිහට wick එක wick වලට ඇඳගෙන ඊට පස්සේ candle bodies
කැපෙන්නේ නැති වෙන විදිහට මෙන්න මේ විදිහට මේ සෝන් එක 100ට 1ක් 100ට 2ක් වගේ අතර ප්‍රමාණයක් එන විදිහට මෙන්න මේ සෝන් එක ඇඳ ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා කැන්ඩල් බොඩිස් එකක්වත් කැපිලා නැහැ. නමුත් වික් එකත් කවර් වෙලා තියෙනවා. එතකොට හයර් ටයිම් ෆ්‍රේම් එක මෙන්න මේ වගේ සෝන් එකක් තමයි අපි සපෝට් එකක් එහෙම නැත්නම් රෙසිස්ටන්ස් එකක් කියලා කන්සිඩර් කරන්නේ. එතකොට තමයි ගොඩක් ඇකියුරසි එකක් තියෙන. විශේෂයෙන්ම දැන් මේ කියන්නේ මාකට් එකක් ඇවිල්ලා මෙහෙම උඩින් උඩට වැදිලා ආය පල්ලෙහාට හැරෙනවා නම් මේක රෙසිස්ටන්ස් එකක්. එතකොට පල්ලෙහෙන් සපෝට් එකක් අරගෙන උඩට යනවා නම් ඒකට කියන්නේ සපෝට් එකක් කියලා. මේ උඩින් තියෙන්නේ රෙසිස්ටන්ස්, මේ පල්ලෙහෙන් අඳින්නේ සපෝට්. ඒ විදිහට තමයි සපෝට් රෙසිස්ටන්ස් කියන දෙක වෙනස් වෙන්නේ. කොහොම නමුත් දැන් ඔයාලට මෙතනත් ඒ විදිහට මේ ඇඳ වගේම ඇඳ ගන්න පුළුවන් සපෝට් සෝන් එකක්. මම ඒකත් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඔයාලට පේනවා මෙතන මෙන්න මේ කැන්ඩල් බොඩි එක කැපෙන්නේ නැති වෙන තමයි අපි ඇඳගත්තේ. මේක channel එකක් විදිහට වැඩ කරනවා මෙතනදී නම්. එතකොට මේ උඩ තියෙන resistance එක 1 2 3 touch point considerable. එතකොට පල්ලෙහා තියෙන support එකත් 1 2 3 මේකත් considerable කියලා ගන්න පුළුවන්. මේ වගේ considerable support එකක් ඕ resistance එකක් හම්බුනහම සාමාන්‍යයෙන් අපි breakout එකකට trade කරනවා නම් මේකේ manipulations ගොඩක් තියෙනවා. අපි Wyckoff වගේ method එකකින් ගත්තොත් හොඳටම explain කරගන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියන එක. නමුත් දැන් basically Wyckoff වගේ මේ methods අමතක කරලා ගත්තොත් market makersලා මේක manipulate කරන්න පාවිච්චි කරන්නේ දැන් ගොඩක් අය මෙතනදී උඩට මේක break වුණොත් stop loss එකක් තියාගන්නේ මෙන්න මේ පල්ලෙහා zone එකට යටි. එතකොට stop loss එක තියෙන තැන දන්නවා කියන්නේ market makersලා ටිකක් එක්ක දිග වික් එකක් ගහලා හරි එක්ක fake breakout එකකින් හරි මේක manipulate කරලා stop hunt කරලා market එක අදාළ පැත්තට movement එක ගන්නවා. අන්න ඒ නිසා මේ වගේ තැනකදී අනිවාර්යයෙන්ම volume එක වගේ දෙයක් consider කරන්න. කියන්නේ true breakout එකකදී volume spike එකක් එන වෙලාවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ fake breakout එකකට වඩා. අනිත් එක තමයි මේ zone එක clearly candle body එකක් උඩට ගිහිල්ලා candle එක උඩින් close වෙනකන් පොඩ්ඩක් බලාගෙන ඉන්න. කියන්නේ wick එකක් ගැහුවටවත් පොඩි candle body එකකින් close කරාටවත් ඉන්න එපා. ඊළඟ candle එක හැදෙනකන් බලාගෙන ඉන්න හරියටම ඒ කියන්නේ හරියටම breakout එකක්ද කියලා. breakout එක කියන එක දැන් මේ වෙද්දි ගොඩාක් දුරට manipulate වෙන නිසා අපි ඊයේ කතා කරා RSI එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා. RSI වගේ එකක් එක combine කරලා මේක පාවිච්චි කරන්න පුළුවන් මේ manipulations වලින් බේරෙන්න. සහ විශේෂයෙන්ම stop loss එක තියද්දි tightly තියනවට වඩා අනිවාර්යෙන් stop loss එකක් තියන්න කියන එක තමයි මගේ suggestion එක. හැබැයි tightly තියනවට වඩා stop loss එක range එකක් විදිහට ඔයාලට set කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒ කියන්නේ හරියටම exactly මෙතනින් තියන්නේ නැතුව පොඩ්ඩක් range එකක් consider කරලා බලන්න. අනිත් එක මෙන්න මේ support zone එකට පල්ලෙහෙන් පොඩි buffer එකක් තියලා තමයි හැමෝම stop loss එක තියන්නේ. මේක මෙතනින් break වුණොත් කියන එක අනිවාර්යයෙන්ම market makersලා දන්නවා. ඒගොල්ලෝ algorithm පාවිච්චි කරලා මේ වගේ අර liquidity grab කරගන්න පුළුවන් liquidity zones ඒගොල්ලන්ට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් නිසා අතර මේක මේ ඒගොල්ලෝ manipulate කරනවා. එතකොට higher time frame වල මේ විදිහට confirmations තියෙනවා නම් මේ zone එක consider කරලා ඔයගොල්ලන්ට lower time frame එකකට ගිහිල්ලා එතනදී entry එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ පැත්තට change of character එකක් දෙනවා නම් SMCත් එක්ක combine කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්න සරල candlestick වලින් කියන්නේ candlestick formation එකත් එක්ක බලලා ඒ විදිහට combine කරලා මේක trade කරගන්න පුළුවන්. දැන් මෙතනදී මම RSI එක ඔයාලට දාලා පෙන්නුවොත් RSI එකේ divergence එකක් දීලා තියෙනවා bearish regular divergence එකක්. අපි ඊයේ ඒ ගැන කතා කරා. එතකොට මේ වගේ daily time frame එක දෙන එකක් අපිට avoid කරන්න බැරි විදිහ unavoidable sign එකක් කියන එකත් අපි එතනදිම කතා කරා. එතකොට දැන් අපි මේක බැලුවොත් මෙන්න මේ විදිහට candle එකකින් උඩට breakout එකක් දීලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මේක line එකක් විදිහට අඳගත්තා නම් මේක හොඳ breakout එකක් වගේ පේනවා. නමුත් මේ zone එක අඳගත්තාම ඇත්තටම මේක හොඳ breakout එකක් නෙමෙයි කියන එක ඔයගොල්ලන්ට පේනවා. එතකොට මෙතනදී trade එක ගන්න ඊළඟ candle එක close වෙනකන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕනේ. මොකද මෙතන හරියට candle එකක් properly close වෙලා මේ breakout එක දීලා නැති නිසා fake out එකක් වෙන්න පුළුවන්. එතකොට market එක ඒ දුන්න breakout එකෙන් උඩට යන්නේ නැහැ, පල්ලෙහාට ඇවිත් තියෙනවා. නමුත් මෙන්න මේ පැත්තට ඔන්න candle එකකින්
පල්ලෙහාට ඇවිල්ලා ඒ කියන්නේ සපෝට් එක බ්‍රේක් කරගෙන පල්ලෙහාට ඇවිත් තියෙනවා. එතකොට දැන් මේ වගේ තැනකින් ඔයගොල්ලෝ එන්ටර් වුණා නම් ඔයගොල්ලෝ ඉන්නේ ලොස් එකක් පිට. මොකද මේ හරියෙන් ස්ටොප් ලොස් එකක් තියාගන්නේ අනිවාර්යයෙන්ම මේක මැනිපියුලේට් වෙනවා. එතකොට මේක අනිත් ඒවත් එක්ක මම කම්බයින් කරන්න කියලා ඔයගොල්ලන්ට හැම වෙලෙම මේ මතක් කරන්න හේතුව ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ප්‍රයිස් එක මේ උඩට ගියපු වේව් එකේ මෙතන තියෙන fair value gap එක. අපි මේ ඔක්කොම කතා කරලා තියෙනවා. ඒ නිසා ආයෙ මම කියන්නේ නැහැ. නමුත් මේ fair value gap එකක් තියෙනවා. කියන්නේ මේක මාකට් එකට සාමාන්‍ය මැග්නට් එකක් විදිහට ප්‍රයිස් එකට ක්‍රියා කරනවා. එතෙන්දි වෙන්නේ ඒ කියන්නේ ප්‍රයිස් එක මේ වගේ තැනකට ඇවිල්ලා අපහු උඩට යන සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. මෙතන හරියටම Wyckoff method එකෙන් අපිට මේක එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. නමුත් මෙතනදිත් මෙන්න මේ කියන හේතුව නිසා මේ වගේ තැනකට හොඳයි Fibonacci වගේ දෙයක් දාලා ඔයගලන්ට සෙට් කරගන්න පුළුවන් නම් එහෙම නැතුව මේ බ්‍රේක් අවුට් එකට ප්‍රොපර්ලි ගන්නව නම් මේ zone එකට උඩින් ඔයාගේ ස්ටොප් ලොස් එක තියලා ෂෝට් එකකට එන්ටර් වෙන්න පුළුවන් මේ වේව් එකේ Fibonacci දාලා. කියන්නේ මම ඔය මෙතන ඕක ගන්න විදිහ නම් මම කියලා දීලා තියෙනවා. නමුත් දැන් මෙතන තිබිච්ච bearish sign එකත් එක්ක මේ break out එක නම් කීයටවත් ඔයගලන්ට එන්ටර් වෙන්න බෑ. ඒතකොට මේ වගේ තමයි අර අපි fake breakouts avoid කරගන්නේ volume එක හරි RSI එක හරි මේ විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් මේ අපි බොරුවට loss වෙන එක නවත්ත ගන්න මේ වගේ එකක් කරනවා. එතකොට support resistance කියන හොඳට වැඩ කරන එකක් උනාට විශේෂයෙන්ම high time frame වල higher time frame වල තියෙනවා නම් consider කරන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම අනිත් ඒවාත් එක්ක combine කරලා තමයි entries ගද්දී සලකලා බලන්න ඕනේ. මොකද 100% market එකක් predict කරනවා කියන එක ඒක impossible. හැබැයි අපිට predict කරගන්න පුළුවන්. අපිට ඒක අනිවාර්යයෙන්ම risk එකක් තියෙනවා. අපි risk එක manage කරනවා නම් අපිට trade කරගෙන යන්න පුළුවන්. මේ විදිහට තමයි support resistance පාවිච්චි කරලා ওই manipulations වලින් බේරිලා මේක කරන්නේ. දැන් මම කියන්නේ මේක Wyckoff වලට වැඩ කරනවා කියලා. මෙන්න මේ විදිහට තමයි Wyckoff වලදී අපි මේ manipulations වෙන්නේ කොහොමද කියන එක කතා කරන්නේ. මේ පේනවා. එතකොට මෙතන breakout එකට long එකක් දාපු අයත් loss වෙනවා මේ හරියට එද්දී stop loss දාලා තිබුණා නම්. එතකොට මේ වගේ මේ breakout එකට short එකක් දාපු අයත් ඒගොල්ලොත් loss වෙනවා. මේ වගේ තැනකින් ප්‍රොෆිට් ගත්තේ නැත්නම් එතකොට අන්තිමට මාකට් එක දෙගොල්ලොන්වම ලොස් කරලා උඩට ගිහිල්ලා තමයි මෙතනදි තියෙන්නේ. එතකොට මේකෙන් කියන්නේ ස්ටොප් ලොස් එකක් නැතුව ට්‍රේඩ් කරන්න කියලා. මොකද හැමතැනම මෙහෙම වෙන්නේ නැහැ. හැමතැනම Wyckoff වැඩ කරන්නේ නැහැ. මාකට් එක ඇවිල්ලා ක්‍රෑෂ් වෙලා ලික්විඩේට් වෙන්න පුළුවන් නිසා ස්ටොප් ලොස් එකක් තියාගන්න ටයිට්ලි තියන්න එපා. දැන් මේ ෆයිනල් වේව් එකට Fibonacci වගේ දාලා බලුවොත් මේ තියෙන fair value gap එකත් එක්ක කන්සිඩර් කරලා මෙතෙන්ටම අපිට ඕන නම් දාන්න පුළුවන්. දැම්මොත් හරියටම මේ 6 එකට zone එකකින් චුට්ටක් පල්ලෙහාට wick එක දීලා fair value gap එකත් cover කරගෙන තමයි market එක ආය උඩට යන්නේ. ඒ නිසා කිසිම වෙලාවක blindly trade කරන්න යන්න එපා. හොඳ idea එකක් තියෙන්න ඕනේ market එකේ price action එක ගැන මොන method එක පාවිච්චි කරත්. එකකින් කියන්නේ නෑ හැම එකම දැනගන්න ඕනි කියලා. ඔයගොල්ලෝ දන්නේ basic දේවල් විතරක් නම් ඒක use කරලා කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ price action එක ගැන idea එකක් තියෙන්න ඕනේ. again and again repetitively මම මේක කියන්නේ එහෙම නැතුව blindly කාගෙන්වත් signal අරගෙනවත් එහෙම නැතුව ඉගෙන ගන්නේ නැතුව අද ඇවිල්ලා හෙට success වෙන්නවත් ඒ විදිහට මේක ඇත්තටම කරන්න අමාරුයි. වෙන කෙනෙක්ගෙන් අහලා කරන්න පුළුවන් එකම දේ ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන ඔයාටම මෙතඩ් එකක් හදාගෙන තමයි මේකේ සාර්ථක වෙන්න වෙන්නේ. යම් කාලයක් ඒකට යනවා මම හැමදාම කියනවා වගේ අර බොරුවට හීන මාලිගාමවල දීලා මේක කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන්. ප්‍රොෆිට් කරන්න පුළුවන්. හොඳට මේක කරගෙන යන අයත් ඉන්නවා. හැබැයි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. අර ෂෝට් කට්ස් නැහැ. මොනම දෙයකටවත් ෂෝට් කට් එකක් නැහැ. ඒකට ට්‍රේඩින් කියන්නේ සාමාන්‍ය ඉකොනොමි එකේම පාර්ට් එකක්. ඒකට ෂෝට් කට්ස් තියෙයි කියලා හිතන්න එපා. මේක ජැක්පොට් එකක් නෙමෙයි. එන අය මේකෙන් දිනනවට වඩා පෙරදෙන ප්‍රමාණය වැඩි, විනාශ වෙන ප්‍රමාණය වැඩි. 1% of the traders are surviving in this field means මේක හරිම ක්‍රිටිකල්. හැබැයි කරන්න පුළුවන්. මේකට ගොඩාක් ස්මාර්ට් වෙන්න ඕනේ කියලාවත් ගොඩාක් විශේෂ වෙන්න ඕනේ කියලාවත් දෙයක් නැහැ. කරන්න පුළුවන්. හැමදාම කියනවා වගේ. හැබැයි සපෝට් රෙසිස්ටන්ස් පාවිච්චි කරනවා නම් higher time frame වල හරියට පාවිච්චි කරන්න ඕනේ මේ විදිහට. අඳින්නේ මේ විදිහට. ඒ ටික තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.